සැඩ පහරක්සේ එකමුතු වූදා වේරැනක්සේ රන්කොත් බැන්දා ගෙටිබින්දා මනබන්දා වලගම්බා නලනින්දා ගෙටිබින්දා මනබන්දා වලගම්බා නලනින්දා අවිගැටෙනා හඬ ඇසෙනා නද දෙමිනා රට නමිනා එකතු වෙනා විශේෂ දර්ශනය ගැන මට යමක් කියන්න තියෙනවා. මෙම චිත්‍රපටය ලංකාවේ ඉතාමත්ම ආందోලනයක් ඇති වූ චිත්‍රපටයක්. ඒ වගේම මම ඊයේ කිව්වා වගේ මේ චිත්‍රපටය ගැන නොයෙකුත් දෙනා නොයෙකුත් විදිහට විවේචනය කරා. නමුත් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය අපේකමයි කියන්නේ ශ්‍රී ලංකාව අපි කවුරුත් ඉන්නවනේ සිංහල දෙමළ මුස්ලිම් ජාති හැමෝම ඉන්නවා. ඒ වගේම අපි සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපේ ඉතිහාසයේ සිදුවෙන දෙයක් පෙන්වීමට අපට නිදහස තියෙනවා. ඒකට මේ උනේ සියලු දෙනාම චිත්‍රපටයේ වැළඳගත්තා. හැම එම්බසි එකම මේ බලලා තිබුණා. ඒ නිසා තමයි මේ MD වාර්තාවන් අපට තන හම්බුනේ. ලෝකෙම මේ පාර චිත්‍රපටයේ ඉඳලා පටන් ගත්තා. 41 වෙනි චිත්‍රපටයේ විකුණුවා දැන්. දැන් මේක ලෝක පුරාම බෙදා හරිනවා. දැන් මේ චිත්‍රපටය ලංකාවේ සාර්ථක වෙන්න අතරදී සියලුම ප්‍රශ්න වලට උත්තර දීලා දෙනවා අපි. සියලු දෙනාටම පැමිණලා අපිට කර සහයෝගයට ඉතාම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම සුස්ති විජේසේන මහත්තයාත් මහත්මියත් ලංකාවේ ඉඳලා කාර්යබහුල මොහොතක අපිත් එක්ක එකතු වෙච්ච එක ගැන අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අපේ කවුන්සලර් ජෙනරල් තැන්පත් ඩබ්ලිව් ප්‍රසන්න මහතාට බොහොම ස්තුතිවන්ත වෙන අතර මේ සිනමා හෝල් එකෙන් බලලා එන්ජොය යන්න එපා. මේක ගෙනියන්න ඔබේ පවුලට ඔබේ දරුවන්ට. මට හරි සතුටුයි මේ මූවි එක බලන්න. මොකද අපේ රජවරු අපේ රට බේරගත්තේ නැත්නම් දැන් වෙනකොට ලංකාවක් කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. මං හරි ආසයි මගේ හිස්ටරි එකට මං ගොඩක් හොයලා බලනවා. මේ ෆිල්ම් එක මට තවත් උදව් කරා මගේ රට ගැන තව හොයාගන්න. This is actually the second time I've seen this. I saw it in Colombo about a month ago and really enjoyed it, and I thought I'd share it with a friend of mine when I got back home. Lovely cinematography, great story. Sri Lanka should make more movies like this, I think. This is fit for international consumption, I think. Very much so. මේ දැන් ෆිල්ම් එක බලලා එළියට ආව විතරයි. මම මෙච්චර කාල දැක්ක හොඳම ෆිල්ම් එකක් ලංකාවේ තිබ්බ කාලටත් හරියන කාලටත් ගැලපෙන ගොඩක් හොඳ මේ ෆිල්ම් එකක්. මම හැමෝටම බලන්න එන්න කියලා ආරාධනා කරනවා. ඇත්තටම දැන් ලංකාවේ සිංහල ජාතියට වෙලා තියෙන වැටලා තියෙන තත්ත්වෙත් එක්ක අතීතයේ සිංහල මිනිස්සු කොහොමද ලංකාව බේරගන්න දෙරදරුවේ කියලා මේ චිත්‍රපටය හොඳට අපිට පෙන්වලා තියෙනවා. ඇත්තටම මේක අනිවාර්යෙන් හැම ලංකාවේ හැම පුරවාසියෙක්ම බලන්න ඕන හොඳ චිත්‍රපටයක්. ලංකාවේ මිනිස්සු කොහොමද අතීතයේ සිංහල බෞද්ධ මිනිස්සු කොහොමද තමන්ගේ ආගමට ජාතියට ආදරය කරේ කියලා ඇත්තටම දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක මේක අනිවාර්යෙන් බලන්න ඕන චිත්‍රපටයක්. ඇත්තටම අපි බලපු ලස්සනම ෆිල්ම් එකක්. මේ වගේ රටක ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක් බලනකොට ඇත්තටම අපේ ලංකාව අපේ ජාතිය ගැන
පුදුම හැඟීමක් එන්නේ. ඇත්තට මට වචනයෙන් ඒක විස්තර කරන්න හරි අමාරුයි. ඇත්තටම පින් දෙන්න ඕනේ ඒ වගේ ෆිල්ම් එකක් අපිට පෙන්වීමත් ඒ වගේ ෆිල්ම් එකක් කිරීම සම්බන්ධයෙන්ුත් මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේක ලංකාවේ සිනමා ඉතිහාසයේ බිහිවුණු අනර්ගතම සිනමා කෘතිය විදියට හඳුන්වා දෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. මෙතෙක් කල් මා නරඹපු සිනමා කෘතිවලින් ලංකාවේ බිහිවුණු මේ සිනමා කෘතිය අනර්ගතම සිනමා කෘතිය ලෙස සැලකීමට පුළුවන්. ඉතාමත් හොඳ නිර්මාණයක්. තව තවත් මේ වගේ ගොඩක් හොඳ නිර්මාණ කිරීමට සහභාගී වූ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා විශ් කරනවා. බොහොම කාලයකට පස්සේ හොඳ ෆිල්ම් එකක් අපි බැලුවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා මෙහෙට ගෙනාව අපේ ප්‍රසන්න මල්ලිටත්. සෑහෙන වියදමක් දරලා ඒ වගේම බොහොම හොඳ නිර්මාණයක් අපි වගේ පිටරටක ඉන්න අයට මේක දැක ගන්න අපිට සැලැස්සුවට බොහොම ස්තුතියි කියනවා සියලුම දෙනාට. මේ සිංහල දීපේ බාරකාරය හැටියට කළ යුතු දේ නොකළ යුතු දේ ඔබතුමා තීරණය කළේ. ඉතින් අතීතයේ මේ විදිහට අපේ රටේ ජනතාව හමුදාව සහ රටවැසියා ඒ වගේම ස්වාමින් වහන්සේලා රට ජාතිය බුද්ධ ශාසනය බේරා ගැනීම උදෙසා කරපු මෙහෙය වර්තමානයේ ගොඩක් දෙනාට අමතක වෙලා තියෙන යුගයක මේ කරපු නිර්මාණය ඇත්තටම අපි හැමෝම ඉතාමත් අගය කරන්න ඕන නිර්මාණයක්. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂකතුමා නිෂ්පාදක කාර්ය මණ්ඩලය සහ හැමෝම ඒ දක්වපු දායකත්වය අපි ඉතාමත් අගය කරනවා. ඒ වගේම අපි මෙල්බර්න් නුවර වාසය කරන ජනතාව විදිහට ඉතාමත් වාසනාවන්තයි අද දිනේ මේ චිත්‍රපටිය නරඹීමට අවස්ථාව ලැබීම ගැන. ෆිල්ම් එක ගොඩක් හොඳයි. කාලෙකින් පස්සේ වල හොඳ චිත්‍රපටයක්. ඒ වගේම අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ චිත්‍රපටිය බලන්න මේ රටේ ඉන්න තරුණ දූ දරුවන්ව පුළුවන් තරම් එක්කෙන්න ඕනේ. මොකද අපේ රටේ ඉතිහාසය ගැන අපි බොහොම ජාතිවාදී මොහොම ම්ලේච්ඡ ජාතියක් කියලා පෙන්නන ඊටාම පහත් ගණයේ චිත්‍රපටි තමයි ලෝකේ පුරාම ප්‍රදර්ශනය වෙන්නේ. ඒ වගේ වෙලාවක අපි ඇත්තටම මේ නිෂ්පාදකතුමාට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම රටක ඉතිහාසය දන්නේ නැත්නම් ඒ වගේම රටක් දියුණු කරන්න හොඳ ව්‍යාපාරික පරපුරක් නැත්නම් රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඉතින් ව්‍යාපාරිකයෙකු වශයෙන් උත් ඊටාම විශිෂ්ට දේවල් කරමින් රටේ ඉතිහාසය රටේ ජනතාවට දැනගන්න මේ වගේ දෙයක් කරපු එක ගැන අපි උට ඊටාමත් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලාංකිකයන් විදිහට හදවතින්ම ආඩම්බර වෙන්න පුළුවන් නිර්මාණයක්. සටන් ජවනිකා ඒ රජතුමාගේ දේවල් ඒවා බලනකොට ඇත්තටම ලාංකික හැඟීමක් ආවා. සිංහලයන්ට සිංහලකම අමතක වීගෙන යන යුගයක අපේකම අපේ ශක්තිය අපේ මුතුන් මිත්තෝ අපේ රජවරු කෙතරම් උත්සාහයක් පරිශ්‍රමයක් දරලා අපේ මේ රට ජාතිය ආගම රැකගන්නට උත්සාහ කරාද කියන දේ මොනවට පැහැදිලි කරන්නට හොඳම නිදර්ශනයක් තමයි මේ ආලෝකෝදපාදී නිර්මාණය. ඉතින් මේ නිර්මාණය ශ්‍රී ලංකාවෙන් පිටස්තරව ජීවත් වන අපි වැන්නන්ට ශ්‍රී ලාංකිකයන් විදියට මහත් ආඩම්බරයකින් අපේ දරුවන්ට දූ දරුවන්ට කියා දෙන්නට අපේකම අපිටම අනන්‍ය වූ ඉතිහාසයක් අපිට තිබූ බව කියා දෙන්නට මේ කදිම තෝතැන්න. විශේෂයෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් නරඹන ආකාරයේ අත්දැකීමක් අපිට ලබන්න අවස්ථාව උදා වුණා. සෑම දෙයක්ම ඉහළයි, ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි. මම හිතන්නේ මේ චිත්‍රපටිය මීට වඩා යම්කිසි මට්ටමකින් උසස් කරන්න තිබුණා නම් කරන්න තිබුණේ නවීන තාක්ෂණය යොදා ගන්න තිබුණා සටන් වලද. සටන් දිහා බලද්දී අපිට යම්කිසි පොඩි අඩුවක් තේරෙනවා ඉංග්‍රීසි චිත්‍රපටයත් සමග සංසන්දනය කරද්දී. ඒ හැරුණාම අනිකුත් සියලු දේම හොඳයි. තාක්ෂණය, ඊට පස්සේ රංගන ශිල්පී, ඒ වගේම රූපරාමු, මේ හැම දෙයක්ම ඉතාමත් ඉහළ තත්වයක තිබුණ කියලා අපිට කියන්න පුළුවන්. ඇත්තටම මේ පටන් ගෙන ටික වෙලාවක් ඇතිම ඇස්වලින් කඳුළු වැටි වැටි තමයි මේක බැලුවේ. මට මේ දැනටත් ඇත්තට මගේ මේ වෙලාව මේ ඒ අතර අපේ සිංහල රාජ පරපුර සහ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ලයේ උපන් ශිෂ්‍ය පරම්පරාව අපේ රහතන් වහන්සේලා කරපු කැපකිරීම
මේ නැත්තර මේක සෑම සිංහලයකම බලන්න ඕන මොකද අපේ හැම සිංහලයකුටම මේ නෑකමක් මේ අපේ බැලුවම අපේ පුතුන් මිත්තෝගේ මේව කරගෙන ගියාම අපේ අතීතේ හැම කෙනෙකුටම අපේ රහතන් වහන්සේලා නෑ වෙනවා. ඒක මේ හැමෝම මේක දැනගන්න ඕන මොකද ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රට. මේකේ අනිවාර්යෙන් රහතන් වහන්සේ කෙනෙක් නෑ කෙනෙක් වෙච්ච නැති කෙනෙක් නෑ. තුසිත් චත්‍ර ඔබ දෙපළ අරගෙන තියෙන මේ ඊටාම දැවැන්ත ප්‍රයත්නය ඊටාත්මත් හොඳින් සාර්ථක වෙලා තිනවා. ඒකම අපේ සිංහල ඉතිහාසයේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රෞಢත්වය ඊටමත් මනවින් ආරක්ෂා කරමින් ඊටමත් පරිස්සමින් අපගේ මේ නිර්මාණය ඉදිරිපත් කිරීමට ඔබගත් උත්සාහයට මෙල්බර්න් ජනතාව වෙනුවෙන් අපගේ තුතිමල් ඔබ සියලු දෙනාටම පුද කරනවා. ඇත්තටම ඊටමත්ම ලස්සන චිත්‍රපටයක්, ඊටම ඩීටේල් ෆුල් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. බලන්න ඕන කලර් කම්බිනේෂන් එක දුවලා බලන්න නැත්නම් ඔයාලා බලන්නේ ක්‍රියාදාම සටන්ද ඒ මොන බැලුවත් ඇත්තටම ඔයාලා පුදුමයට පත් වෙන ෆිල්ම් එකක් වේවි. වැඩි විස්තර කියන්න බෑ මොකද කිව්වොත් එහෙම ෆිල්ම් එකේ වෙන දේවල් දැනගන්නවා. නමුත් මම මෙතෙක් බලපු ෆිල්ම් වලින් අංක 1. ඒකයි අවිවාදයෙන් අංක 1. ඒ මහන්සිය ඒ නිෂ්පාදකයා සහ කණ්ඩායම දාලා තිනවා කියලා පේනවා. ඒ තිර රචනය ඒ සියලු දේම අංක 1. ඒ උතුම් බුදුදහමේ බුද්ධ රත්නය ධර්ම රත්නය කෙරේ ශ්‍රද්ධාව ඇති කරගත් පින්වතා තුළ ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි අතිශය ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීමේ හොඳ ප්‍රයත්නයක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේම අද අපේ සමාජයේ ලංකාව තුළ විශේෂයෙන්ම පිටරට පවා බෞද්ධයින් අපේ සංඝයා වහන්සේලාගේ පොඩි අඩුකම් දැකලා ඒවට කෑ ගහන ඒවට මොරදෙන අපේ බෞද්ධ පින්නතුන්ට මෙය හොඳ පාඩමක් හොඳ දෙයක් උගන්වනවා. අපේ උතුම් සංඝරත්නය අතීතයේදී මොනතරම් කැපවීම අප වෙනුවෙන් අපිට අද මේ බුදුදහම වෙනුවෙන් මොනතරම් කැපකිරීමක් කර තියෙනවද කියලා අපිට පෙන්වන හොඳ දෙයක්, හොඳ උත්සාහයක්. මම ලංකාවේ ෆිල්ම්ස් එක කාලය බලන්න නැතුව හිටියේ ඇත්තට වැඩක් නැති හින්දා. නමුත් ඇත්තටම මම කාලෙට පස්සේ බලපු ලංකාවේ හොඳ ෆිල්ම් එකක්. මේක ඇත්තටම ඉතිහාසයේ මතක් කිරීමක් වගේ දෙයක්. ඉතාමත්ම විරලයි ඔය වගේ චිත්‍රපටයක් අපිට බලන්න හම්බෙන්නේ නැහැ. එක කමෙන්ට්ස් දෙනවා එක එක්කෙනා මේක ජාතිවාදී කියලා. එහෙම ගන්න නැහැ. ඇත්ත වශයෙන්ම අපේ ඉතිහාසයේ අපේ ඉතිහාසය වෙනුවෙන් අපි ඒ කරලා තියෙන චිත්‍රපටයට අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ හැටි. අද ඇත්ත වශයෙන්ම අපට හරි සන්තෝෂවත් දිනයක්. ඕස්ට්‍රේලියාවේ කිසිරි කරුණාරත්න මහත්මයාගේ ආරාධනාවෙන් ඇවිල්ලා සිඩ්නි වල අපි පළවෙනි දර්ශනය පැවැත්වුවා ඉතා සාර්ථකව රිඩිම් සිනමා ශාලාවේදී. අද මෙල්බර්න් නගරයේ රිඩිම් ශාලාවේ තුනේ දර්ශනයත් 6 දර්ශනයත් අපිට පෙන්වන්න අවස්ථාව ලැබුණා. ශාලාවල් දෙකම පිරීතිරි ගිහිල්ලා තිබුණා. ඉතින් මේ චිත්‍රපටය බලපු හැම කෙනෙක්ගෙම ලැබුණේ තමුන්ගේ අදහස් අපිට දැනගන්න ලැබුණා. ඒවා බොහොම හොඳ අදහස්. ඉතින් ඒක සන්තෝෂ වෙනවා. මෙල්බර්න් සංවිධානය කිරීමේදී ප්‍රසන්න බොහොම මහන්සි වෙලා මේක සංවිධානය කරලා තිබුණා. ඉතින් මම හිතනවා ආලෝක උදපා චිත්‍රපටය ලෝකෙටම බෙදා හැරීමේ පළවෙනි කාර්යය සිඩ්නි නගරෙන් අපි ඊයේ ආරම්භ කරා. ඉතින් මේ ඕස්ට්‍රේලියාවෙන් අපිට මේ ගමන ආරම්භ කරන්න පුළුවන් වුණේ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෝ බොහෝ සංඛ්‍යාවක් වැඩිම සංඛ්‍යාවක් පදිංචිලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නිසා. ඒක මට සන්තෝෂයෙන් කියන්න අපි ඕස්ට්‍රේලියාවේ මේ ගමන ආරම්භ කරනවා. ලෝකේ රටවල් 41කට අපි චිත්‍රපටයේ මුදාහරින කටයුතු කරලා තිනවා. ඉදිරි අවුරුදු තුලදී අපි ඒක ලෝක පුරාම බෙදා හරිනවා. ඉතින් මේ සම්බන්ධව ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සහයෝගයත් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලාංකිකයන් ලැබුණු සහයෝගයත් අගය කරනවා. චිත්‍රපටය මම හිතන්නේ හැම කෙනෙකුටම බලන්න කියලා අපි ඉල්ලීමක් කරන ඕස්ට්‍රේලියාවේ සිටින සිළුම බලලා චිත්‍රපටය ආදර්ශය අරගෙන තමුන්ගේ ලංකාවේ ආඩම්බර තත්ත්වයක් ඇති කරගන්න කියලා ඉල්ලීමක් කරමින් මුණිහන වෙනවා.